ඇත්තෙම අපි දැන් මේ සත්ක්‍රියාව කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඒ ඉහළගම අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් අපි මේ වියලි සලාකය බෙදා දීම දැන් මේ සිදුවන මොහොතයි. ඉතින් අපි බලමු අපේ ඒ සලාකය ලබාගත් මෞතුමියකගෙන් ඒ පිළිබඳ එතුමිය දක්වන අදහස් කුමක්ද කියලා. ඔබගේ නම කුමක්ද? මගේ නම රමණී සුජාතා. ඔබ පදිංචි ඉහළගම වසමේ. ඉහළගම වසමේ. එතකොට දැන් මේ වගේ සත්ක්‍රියාවක් කිරීම සම්බන්ධව ඇත්තටම ඔබ දක්වන අදහස් මොකක්ද? මේ ඇත්තෙන්ම මේ වගේ අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්න අවස්ථාවකදී අපිට ගොඩාක් දුරට මේ රුවන් ඔබ මහත්මයා විසින් මේ කරන උසස්කාරය හැමෝටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒත් අපිට අනිත් ආයතන වලින් ආවත් මේ ඔබ තමයි ප්‍රථම ආධාරය අපිට ලබා දුන්නේ. ඔබ තමා කියන එක මම කියනවා. ඒ වගේම ඔබතුමා මේ කරන සත්කාරයත් ඔබට සහයෝගය දෙන සෑම දිනාටම මේ තව තවත් මේ ආකාරයෙන් කරන කටයුතු දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඇත්තටම අපිට මේ වසමටම බෙදා ගන්න තියෙනවා නම් හොඳයි. නමුත් අපිට මේක පෞද්ගලිකව සිදු කරන දෙයක් නිසා ලොකු දෙයක් දායකව වෙන්න බෑ මේ මොහොතේ. එතුමිය ප්‍රකාශ කරා මේ වෙලාවේ මේ එතුමිය ඒ ආයතන වලින් පැමිණියත් ඉහළගම වසමට ගත්තේ නැහැ කියලා. ඇත්තට මේ කාරණාව යම් තාක් දුරට සාධාරණයි. ඉහළගම වසමේ කිසිදු දෙයක් ලබා නොගත් පිරිස් මේ වන විට තව ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිස් අපි ඒකරාශී කරගෙන තමයි මේ සත්කාරක වැඩපිළිවෙල දැන් මේ සිදු කරගෙන ලබන්නේ. එහෙනම් ඔබතුමියට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. හරි. ඔව්. තෙරුවන් සරණයි. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. අපි ඒවල් දොරවල් ඔක්කොම පුපුරලා මිදුල් ඔක්කොම බැහැලා. ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ අපිට. මේ රුවන් හත්ය කරපු මේ සත්කාරයක ගොඩාක් පින් ඔයාලට අපි ඒතනම් අපි අසරණ වෙලා ඉන්නේ. කන්දක් මුදුනේ ඉන්නේ. ඉතින් හදිසියකින් දෙනවා කිව්වොත් දෙයක් ගන්න හෙන්න අපි යනකොට දීලා ඉවරයි. ඉතින් ඒ තරම් අපි අසරණ වෙලා ඉන්නේ. මේ රුවන් හතට ගොඩාක් පින්.